මම අද කියලා දෙන්න යන්නේ ඔයගලන්ට ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න යනකොට ටැක්ස් පේමන්ට් එක ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න යනකොට අපිට අවශ්‍ය වන ඩොකියුමන්ට් එක තමයි ඩින් එක. ඩින් එක ඇත්තටම අපිට රික්වෙස්ට් කරලා කෝල් කරලා රික්වෙස්ට් කරලා හදාගන්න පුළුවන්. හැබැයි මේක වඩා ලේසි ඔයගලන් දැනගෙන හිටියා නම් මේක අපිටම රික්වෙස්ට් කරලා හදාගන්න පුළුවන් එකක්. මුලින්ම ඔයගලන්ට කරන්න ඕනේ ඔයාගේ ටැක්ස් ලොගින් එකට ලොග් වෙන්න ඕනේ. ඔගල් ලොගුනට පස්සේ ඔයගලන්ගේ තියෙන මේ වගේ ටැබ්ස් වගේ මේ ටැබ්ස් වල ඔයගලන්ට තියෙනවා request payment voucher මේක ක්ලික් කරලා ඉවරලා ඇත්තටම මේකෙන් තමයි ඔයගේ ටින් එක රික්වෙස්ට් කරන්නේ අපි කෝල් කරලා වුණත් ඒකම හදලා දෙන්න මේ කරා සේ IIT select කරලා ඔයාගේ payment period ID එක දාන්න තියෙනවා මේක ඇත්තටම මේ ටැක්ස් කැලෙන්ඩර් එකකින් අපිට ගන්න පුළුවන් මේකේ තියෙන අපිට තියෙන මේ අපේ මේ IRD සිස්ටම් එකේ තියෙන දැන් මට මේකේ මම මාක් කරලා ඇති මෙතන හොයාගන්න පුළුවන් නැත්නම් සර්ච් කරලා හොයාගන්න පුළුවන් කැලෙන්ඩර් එකේ තියෙනවා අපිට මොන year එකද සහ මොන මේකද වර්ෂයද කියලා. ඊට පස්සේ අපි self access automatic කරලා generate කරාම මේක මේ ඇත්තටම ගෙවීම වල අදාළ ජෙනරේට් වෙන ඩොකියුමන්ට් එක මේක මම ඔල්රෙඩි කරලා තියෙන නිසා මම කරන්න යන්නේ. ඊට පස්සේ මෙතන අපිට 10 to 8 to 10 digits මම හිතන්නේ ඒ වගේ නම්බර් එකක් සහිත එකක් එනවා නම්බර් එකක් එනවා ඒක අපි සේව් කරලා තියාගන්න පුළුවන් පොඩි PDF එකක් වගේ එකක්. ඊට පස්සේ අපි ඒක කරාට පස්සේ අපිට ඇත්තටම ඒක කරා කියලා දැනගන්න අපිට වැලිඩේට් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා අපේ IRD සිස්ටම් එකේ payment voucher අපිට සර්ච් කරන්න පුළුවන් මේ payment voucher එක ගැන. එතකොට මම ගිහලා මගේ ටීම් එක දාලා මම මේක සර්ච් කරොත් ටැක්ස් ටයිප් එක මම යන්නේ IIT මොකද මම ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර් කෙනෙක් ඉන්නවා සෙල්ෆ් ඇසස් දාලා ටැක්ස් පේයර් year එක දානවා 2026 මේක select වෙන්නේ නැහැ කොහොමද ප්‍රශ්නයක් ඉන්න වෙන්නේ නැති විතර මම දානවා මගේ වෙබ් chart මේක security measurement එක මේක ඇත්තටම මේවා තව improve වෙන්න පුළුවන් දේවල් මොකද මම වෙබ් development කරන නිසා මම දැන් මේ වලික මේ දාන්නේ මේ authentication process එකක් මේ බලන්නේ bot කෙනෙක්ද නැද්ද කියන එක මේක දාලා ක්ලික් කරාම මෙතන එනවා වගේ මේ DIN අංකය සහ මේ ඉතුරු විස්තර ටික මේක ප්‍රොසීඩ් කරලා ඔයාලට ඕන ඔන්ලයින් මෙතනින් ඉඳන්ම ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න පුළුවන් සාමාන්‍ය මේකෙන් දෙන ඔප්ෂන් එකක් මේ ඔන්ලයින් මෙතනින් ඉඳන්ම පේමන්ට් එක කරන්න සහ අපිට අපේ තියෙන බැංක්ස් ඇප් කරා සම්පත් කොමර්ෂල් ඔය තියෙන ඇප්ස් හරහා අපිට ගන්නත් පුළුවන් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය ඇත්තටම අපි ගිහලා IRD එකට ගිහලා ගෙවන්න ඕනේ ඔන්ලයින් පේමන්ට් එක කරාම ඔයාලට SMS එකක් එනවා SMS එකෙන් මුලින්ම process වෙනවා කියලා ඊට පස්සේ within a couple of days ඔයාලට ඒක complete වුණා කියලා message එකක් එනවා thank you